ලාදුරු රෝගයේ යලිත් හිස උසනවාද කියලා සැකයක් බොහෝ අය අතර ඇති වෙලා තියෙනවා. මේ දිනවල කතා බහට ලක් වෙනවා. බොහෝ අය බලනවා. ඇයි මේ සෞඛ්‍ය වෛද්‍ය කොටස් ඇවිල්ලා මේ ප්‍රාදේශීය වශයෙන් වසංගත රෝග ඒකකයේ සහභාගී වෙලා ඒ පළාත්වල සොයා බලන්නේ පාසල්වල හැම හොයා බලන්නේ මේ සමේ රෝගේ ලාදුරු පැතිරෙනවද කියලා. සෑහෙන බයක් ඇති වෙලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සසකාව පදනම සමග සම්බන්ධ වෙලා මේ දිනවල පැවැත්වුවා සම්මේලන ජාතික ලාදුරු සම්මේලනය. මට හිතුණා මේ රෝගය ගැන සාමාන්‍ය ජනතාව විසින් මේක ගැන දන්න ප්‍රමාණය මදිද කියලා. ඒ කියන්නේ මේකේ භයානකකම හුඟක් අය දන්නේ නැහැ. නවතම අය. ඒ පිළිබඳව සැඟවුණු කරුණු කීපයක් ගැන සත්‍ය තොරතුරු එලි දක්වන්න මම හිතුවා අද ඔබට මේ ගැන කතා කරන්න ඕන කියලා. ආයිබෝන් මිත්‍රෝනි, මම වෛද්‍ය ප්‍රියානි ජයසිංහ. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මිත්‍රෝනි, ඇත්තටම ලාදුරු රෝගයේ භයානකම රෝගයක් කියලා මම කියනවා. ඒ කාලේ ලෝකේ භයානක සමාජ විපතක් විදියට ගණන් ගත්ත ලාදුරු. මධ්‍යතන යුගයේ වගේ කාලේ 11 හා 14 වගේ සියවස් වල යුරෝප රටවල එපිඩමික් එකක් නැත්නම් වසංගත රෝගයක් විදිහට මේක පැතුරුණා. දෙවියන්ගේ රෝගයක් විදිහටත් මිනිස්සු මේක ඒ කාලේ හැඳුන්වුවා. ලෝකේ බියෙන් ඇලලී ගියා. හීන් සැරේ වැළෙන බැක්ටීරියා ආසාදනයක් අන්තිමේ ශාරීරික විකෘතිතාවයක් දක්වා වර්ධනය වෙන හැටි. කියන්නේ ඒගොල්ලෝ ඒ දවස්වල කියන්නේ නාසයේ කුණු වෙලා හැලෙනවා කිව්වා. අතපය කුණු වෙලා විරූපී ස්වරූපයක් ගන්නවා. දෙපා වල ගෝණි කබල් ඔතාගෙන පාරවල් අයින් වල කොච්චරවත් ඒ කාලේ හිටියා. ඒතකොට කරන්න දෙයක් නැතුව පාලකයෝ කරේ ඒ රටවල ලිප කොලනිස්, ඒ කියන්නේ අන් අය අතරින් සීග්‍රින් බෝයනවා කියලා මේගොල්ලෝ ඈතක රඳවා තබන්නට හැදුවා කොලනිස්. මධ්‍යතන යුගයේ ඒ කියන්නේ අපි කියමු මහා ඇලෙක්සැන්ඩර් යුගයේ මේ ලාදුරු සමහරලාට හමුදා කඳවුරු වලත් බෝ වෙන පටන් ගත්තා. සතුන්ට පවා ඒ කාලේ හැදුනා. ඉතින් කොහොම වුණත් දැන් බය වෙන්න දෙයක් නැහැ. දැන් මේක කලින් ඩයග්නෝස් කරලා සුව කරගන්නට පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ඒ තරම් බියක් ඇති කරගන්න දෙයක් නැහැ. පැතිරෙන්නේ නැහැ. නමුත් මේකේ භයානකකම අපි නොදන්නවා නම් අපි මේකට ඉක්මනින් ප්‍රතිකාර ගන්න යන්නේ නැහැ. ඒක නිසා මම කියන්නම් මගේ අත්දැකීම් අපි ඉගෙන ගන්න කාලේ, ඒ කියන්නේ 60 දශකයේ ඒ දවස්වල වත්තල මේ හැඳල රෝහල සහ මේ මඩකලපුවේ නයින තිව්වල විශේෂ ලාදුරු රෝහල් දෙකක් තිබුණා. ඉතින් අපි හැඳල රෝහල වෙත තමයි යන්නේ. වසර 30 40 හුඟක් අය, ඒ කියන්නේ වසර ගාණක් තිස්සේ තමුන්ගේ පවුලේ අය කාටවත් මුණ ගැහෙන්න හම්බුනේ නැති අය එහි පදිංචි වෙලා වගේ හිටියා. පවුල් පිටිනුත් හිටියා. එතකොට ආසියානු අප්‍රිකානු රටවල මේ රෝගී කාලේ හුඟක් වැළඳෙන කාලයක්. අපේ රටෙත් වීදිවල පවා ලාදුරු රෝගීන් අපි දැකලා තියෙනවා. ඉතින් සමහර අය පවුල් පිටිනුත් හිටියා. සංකූලතාවයන් බොහොම අත්පා වකුටු වෙලා ස්නායු අක්‍රිය වීම නිසා අත්පාවල කෙලවරවල වල හැදෙන තුවාල දැනෙන්නේ නැහැ, වේදනාව දැනෙන්නේ නැහැ. ඒක නිසා බොහෝ අයගේ ඇම්පියුටේට් කරලා තිබුණා, නැත්තම් කපලා අයින් කරලා තිබුණා. ඉතින් බොහෝ වෙලාවට ඒ කාලේ එහි නිවාසික වෛද්‍යවරු හිටියේ නැහැ. නිතර ඇටෙන්ඩ් වෙන වෛද්‍යවරයන්ට පවා මේ රෝගය බෝ වෙලා තිබුණා. හැඳල රෝහල පිහිටුවේ 1708 වගේ කාලේ, කියන්නේ ලන්දේශී කාලේනේ. බොහෝ වෙලාවට පාප්පාසෙත් මේකට ගොඩාක් මේ ලාදුරු රෝගයේ ලෝකෙන් ඉවත් කිරීමට උනන්දු වුණා. ඒතකොට සෑන් ෆ්‍රැන්සිස් ලෙප්‍රසි ගිල්ඩ් කියන මිෂනාරි පදනමෙන් තමයි මේක මුලදී නඩත්තු කරේ. 1964 දී මේක ලක් රජයට පවරාගත්තේ පස්සේ මෙහි ශීඝ්‍ර දියුණු තත්ත්වයක් තිබුණා. අද වෙනකොට ලංකාවේ ඕනෑම රෝහලකින් සමේ රෝග
අංශයෙන් මේ රෝගයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒක නිසා බය වෙන දෙයක් නැහැ. ඒ කාලෙත් දිස්ත්‍රික්ක පහක කොළඹ ගම්පහ කළුතර කුරුණෑගල මඩකලපුව ඔය දිස්ත්‍රික්කවල තිබුණේ. ඒ වුණාට දැන් වෙනත් පළාත්වල ත්‍රිකුණාමලය වගේ පළාත්වල අම්පාර වගේ පළාත්වල මේක වාර්තා වෙලා තියෙනවා සමේ රෝගයක් විදිහට තියෙනවා. ඒක ඉතිහාසයක් කියන මේක සාමාන්‍යයෙන් ජෙරාඩ් ආමර් හෑන්ස් විසින් 1873 සොයාගත්තු නිසා මේ හාන්ස් ඩිසීස් කියලා ඒ කාලේ හැඳුන්වුවා. කොහොමවත් මේක ඓතිහාසික වශයෙන් බැලුවොත් වෛදික යුගයේ දක්වා දිනනවා. බෞද්ධ කතා රජ කතාවල මේ රෝගීන් ඉන්නවා. ඒ වගේම ඊජිප්තු ශිෂ්ටාචාරයේ පවා ඉඳලා තියෙන විත්තිය ඇතම් මමි වලින් සොයාගෙන තියෙනවා. ඉතින් කොහොම නමුත් 2019 දී සම්පූර්ණ ලෙප්‍රසි සීරෝ ලෝකයක් විදියට මේ හැඳුන්වුවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ලේබල් කරා. ඒ වුණත් ඒ කාලෙත් ලංකාවෙත් තිබුණා. තවත් ආසියානු රටවල මේක එන්ඩෙමික් රෝගයක් වශයෙන් තිබුණා. ඒ අවුරුද්දෙත් රෝගීන් වාර්තා වෙච්ච බව රටවල් වල තියෙනවා. ඒතර වසරකට රෝගීන් 2000ක් විතර වාර්තා වෙනවා අපේ රටේ. මේක තරම් සතුටුදායක තත්ත්වයක් කියලා කියන්න බෑ. මේ බැලුවහම ඩයබටික් වලට වඩා මේ ලාදුරු රෝගය කලින් හොඳ කරගත්තේ නැත්නම් ඩයබටික් රෝගීන් පිළින අයට වඩා දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා කියලා මම මේක ගැන කියනවා. එතකොට ලාදුරු රෝගය ගැන හැඳින්වීමක් කළොත් මේ රෝගයේ මුල් අවස්ථාවේදී සාමාන්‍ය බැක්ටීරියා එකක් විදිහට ඇතුල් වෙන්නේ මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියා ඇතුල් වෙන්නේ. මුලදී සමහර ඇකියුට් අවස්ථාවේදී සෙම්ප්‍රතික්ෂා වගේ තියෙන්නත් පුළුවන්. නාසයෙන් ලේ ගැලීම, නාසයේ තදවීම, ඇස්වල ආබාධ ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. උන්න තියෙන්න පුළුවන්. සමහරට කුද්දෙටි ඉදිමෙන ගතියක් තියෙන්න පුළුවන්. පසු සමේ රෝගයක් විදිහට මේක කාලෙකදී මතුවෙන්න පුළුවන්. ඉතින් නොසලකිලිමත්කම නිසා තමයි මේක රෝගීන් වරද්දගන්නේ. පෙරිෆරල් නර්ව්ස් නැත්නම් පරයන්ත ස්නායු පද්ධතිය ආක්‍රමණය කළොත් අර භයානක ප්‍රතිඵල තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට බෝ වෙන්නේ අපි කිව්වා සමේ රෝග බොහෝයක් ෆංගස් වලින් බෝ වෙන අතර මේක බැක්ටීරියාකින් බෝ වෙන්නේ කියලා. එතකොට ඈත කාලේ සමීප ඇතුළෙන් මේක බෝ වෙනවා කියලා හිතුවත් දැන් හොයාගෙන තියෙනවා මේක බොහෝ වෙලාවට හදිසියෙ වුණත් ඩ්‍රොප්ලට්ස් වලින් නැත්තම් මුඛයෙන් පිටවෙන කැස්ස කිවිසුම වගේ අවස්ථාවලදී පිටවෙන බිඳිති වලින් රෝගී බෝ වෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඉතින් රෝගියාගේ උනන්දුව මත ඒ වගේම වෛද්‍යවරයාගේ රෝග නිර්ණය දක්ෂතාවය මත මුල් අවදීම මේ හඳුනා ගැනීමෙන් කිසි බියක් නැතුව සමාජයේ ජීවත් වෙන ගමන් දැනට ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්. ඕනම රෝහලක සමේ රෝග අංශයෙන් එහෙම නැත්නම් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් පවා මේ රෝගයට බේත් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඔබ දැනගත යුතු ලක්ෂණ නම් ඔය සමේ ලප කැලැල් ඒ කියන්නේ ඔබ හඳුන්වන ඔය අලුහම් සුදු කබර පණු ලප මේ දිනවල ඔය පැතිරෙමින් පවතින ටීනියා රෝග ඒ වගේම ඇඟිලි විකෘති වීම වාත රක්ත කියලාත් ඕගොල්ලෝ ගණන් ගන්නවා. ඒ හිම බල ඉන්න පස්සේ ඔයන් නිර්ණය කළා ඉක්මනට වෛද්‍යවරයෙකුට ළඟට ගිහිල්ලා සැක හැර ගන්න ඕන. මේක වෙන් කර හඳුනා ගැනීම ඒක තියෙන්නේ වෛද්‍යවරුන් අතේ. අලුහම් ලපේ මත දැනීම සෙන්සේෂන් නැහැ. දිලිසෙන කුඩු වගේ නැත්නම් පොතු තියෙන්න පුළුවන්. ඩිෆරෙන්ෂල් ඩයග්නොසිස් වලදී බොහෝ වෙලාවට සාකෝයිඩෝසිස්, සිෆිලිස්, ටීනියා, සැජිටාලිස්, සමීපිලිකා වර්ග, සොරෑසිස්, එක්සීමා, ලියුකඩර්මා ඔය වගේ රෝග වලින් මෙන් කළ හඳුන ගන්න වෙනවා. ඉතින් මේකට නවීන පරීක්ෂණ ඕන තරම් ලෝකේ තියෙනවා. ඩයග්නොස්ටික් ටෙස්ට් අවශ්‍ය වෙලාවට යොදා ගන්නට හිස්ටෝපැතොලොජි, සීරොලොජි, PCR වගේ ඒවා. එතකොට ස්කින් ස්මියර්ස් ටෙස්ට් තියෙනවා. කම්පෙත්තෙන් එහෙම නැත්නම් ඒ සමේ කැලල වටා සමේ කොටසක් අරගෙන ස්කින් බයොප්සි කරලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ස්නායු ගණවිච්ච නහර නර්ව් බයොප්සි වලට යොමු කරනවා. ඒ කාලේ ඉඳලම තිබිච්ච ටෙස්ට් එකක් මට මතකයි සීල් නීල්සන් කියලා ටෙස්ට් එකක්, ඇසිඩ් ටෙස්ට් එකක්. ඒ වගේම ස්නායු දැන් අලුතෙන් තියෙනවා ඉලෙක්ට්‍රෝ නියුරෝමයෝග්‍රැෆි, ඒ වගේම ෆොටෝ මයික්‍රෝග්‍රෑම් වගේ දේවල්. ඒක නිසා හැකි ඉක්මනින් ප්‍රතිකාර ගන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරුන් විසින් අවස්ථාවට අනුව සාර්ථක ප්‍රතිකාර ක්‍රම අනුව කරනවා ඇන්ටිබයොටික්ස් එක්ක මල්ටි
ඩ්‍රග්ස් තෙරපි යොදාගෙන. ඒ නිසා බියවන්න දෙයක් නැහැ. මාස 6ක් වෙන සුළු කාලයක් ඇතුළත මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙනවා. දරුණු තත්ත්වයක් පැවතුනත් වසරක් ඇතුළත මේක සුව කරගන්න පුළුවන් නවීන ක්‍රමයන්. ඉතින් ලාදුරු ලාවට හිතන්න එපා මිත්‍රවරුනි. ඔබ ඇසුරු කරන අය කෙරෙහි සැකසහිත ලප තිබේ නම් උනන්දු කරන වෛද්‍යවරයෙකු හමු වීමට අර ඇල්ල ළඟ වලව්වේ ටෙලි නාටකයේ වගේ අටුයි හැංගිලා තියන්න ඕන නැහැ. දැන් අපේ කාලේ වගේ නෙමෙයි අතිසාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඉතින් තවත් තොරතුරු දැනගන්න මේ වගේ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මාගේ channel එක subscribe කරන්න ඔබ සැමට ස්තුතියි.